ඒ දෙකත් එක්කලම ඒකෙන්ම පටන් ගන්නම්. බීලා වාහන එලෙව්වොත් දඩිය 25000යි පොලිස් මෙහෙයුම් රට පුරා කියලා ප්‍රදීප් ප්‍රසන්න තබන සටහන අපි දිවයින් එන්න පුටා ගන්න. දන්නවනේ ගාන මතක් කරන්නයි ආයෙත් සැරයක් ඔබට කිව්වේ. අවුරුදු සමයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කර රථ වාහන ධාවනය කරන රියදුරන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුම මේ වන විට ආරම්භ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නීතිඥ නිහාල් තල්දුවයේ දිවයිනට කියනවා. මෙම මෙහෙයුම සඳහා රථ වාහන හැසිරවීමේ නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව යොදවා ඇතැයිද සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා පරිස්සමට වාහන ධාවනය කරන්න එපා බීමත් අවුරුදු දවස්වල ඇතමුන් මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා වාහන එළවන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිසා දැන් ඉඳලම රථ වාහන පොලිස් නිලධාරීන් ප්‍රධාන නගරවල යොදවලා තියෙනවා. බීලා වුණොත් දඩිය 25000යි. ඒ නිසා මේ දවස්වල මත්පැන් බීලා වාහන එළවන්න එපා කියලා රියදුරන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා කියලා තියෙනවා. මේ දවස්වල නෙමෙයි කොයි දවස්වලවත් බීලා රථ වාහන එළවන්නට යන්න එපා. හරි ඒක අනාරක්ෂිතයි. ඒක මතක් කිරීමක් කරනවා. හරිද?